හරි අයිවන් හැමෝටම මේ වීඩියෝ එක කරන්නේ A-level biology වල essay paper එක ගොඩදා ගන්න ඕගොල්ලන්ට අනිවාර්යෙන් වැදගත් වෙන ඕගොල්ලෝ අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕන අතිශය වැදගත් කරුණු කීපයක් ගැන ඕගොල්ලන්ව දැනුවත් කරන්න මේ වීඩියෝ එක කරන වෙලාව වෙද්දි 2026 A-level විභාගෙට ඉතුරු වෙලා තියෙන්නේ තව දවස් 12ක් වගේ අතිශය සීමිත කාලයක්. එතකොට ඒ විදිහේ කාලවකවානුවක මට මතකයි ගිය අවුරුද්දේ මං කොහොමද මහන්සි වුණේ මේ essay paper එක ගොඩදා ගන්න කියලා. එතකොට මේ වෙද්දි 2026 A-level විභාගෙ ලියන්න ඉන්න ළමෙක් අනිවාර්යෙන් ඒ වෙහෙස මහන්සියේ කැපවීම දරනවා ඇති මේ essay paper එක ගොඩදා ගන්න. එතකොට ඕගොල්ලොන්ගේ මේ මහන්සියට කැපවීමට උදව්වක් වෙන විදිහට තමයි අද මම මේ වීඩියෝ එක සැලසුම් කරලා තියෙන්නේ. එතකොට අන්තිම වෙනකම් බැලුවොත් අනිවාර්යෙන් ලොකු උදව්වක් ගන්න පුළුවන් වෙයි essay එක ගොඩදා ගන්න. හරි. මම මුලින්ම කියන්නම් මොනවද අද මේ වීඩියෝ එකේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. මුලින්ම පේපර් එකේ view hay සයි view hayට ගැලපෙන්න අපි කොහොමද කාලය කළමනාකරණය කරගන්න ඕනේ කියන එක මම මුලින්ම කියනවා කෙටියෙන්. ඊට පස්සේ මේ සේස් පාඩම් කරද්දි මේ දවස්වල මොනවද අනුගමනය කරන්න ඕන ටෙක්නික්ස් සයි වැදගත් ක්‍රම කීපයක් ගැන දැනුවත් කරනවා. ඊට පස්සේ තවත් වැදගත් කරුණු කීපයක් අතිශය වැදගත් කරුණු කීපයක් තියෙනවා විභාග ශාලාවේදී ඔයා essay paper එක ලියද්දි මොනවද සැලකිලිමත් වෙන්න ඕනේ කියලා. මුලින්ම physical preparation එක අපි කොහොමද කායිකව සූදානම් වෙන්න ඕනේ essay paper එක ලියන්න වාඩි වෙන විදිය, essay එක ලියන්න පෑන් අල්ලන විදිය ඉඳන් හැම දෙයක්ම හරිම සැලකිල්ලෙන් කරන්න ඕනේ. මේක ලේසි පහසු ගේමක් නෙවෙයි ගහන්න යන්නේ. ඊට පස්සේ ඒ විදිහට සුව පහසුව වාඩි වෙලා essay එක තෝරගන්නේ කොහොමද හරිම සූක්ෂම විදිහට. ලකුණු හඹාගෙන යන්න කොහොමද essay එක හරියට තෝරගන්නේ. ඊට පස්සේ එසේ තෝරගත්තු essay එක ලියන්න කලින් හරියට තප්පර 60ක් අරගෙන කොහොමද හරියමං essay plan එකක් හදාගන්නේ. ඊට පස්සේ කොහොමද හරිම essay එකේ දෙන command word එකට හරියන්න නිවැරදිවම essay එක ලියන්නේ. ඊට පස්සේ essay එක මැදදී හිතන්නකො point හිර වුණා කියලා. එකපාරට point එකක් අමතක වුණා කියලා. ඒ වගේ වෙලාවට මොකද්ද කරන්න ඕන? ඊට පස්සේ essay එක ලියලා ඉවර වුණාම අපිට ඒ essay එකේ ලැබිය යුතු උපරිම ලකුණ ලැබෙනවාද කියලා තහවුරු කරගන්නත් checklist එකක් මම අන්තිමට දෙනවා. ඊට පස්සේ අන්තිමට එතනින් ඒ එක්සෑම් හෝල් එකේ විභාගෙ ලියන වෙලාවේ වැඩ ටික ඉවරයි. අවසානයේට මම ඕගොල්ලන්ට පෙන්නනවා 2026 A level අනුමාන රචනා ටික. මේක අර සාමාන්‍ය අනුමාන රචනා ටිකක් නම් නෙවෙයි. 2019 ඉඳන් 2025 වෙනකන් සියලුම new syllabus essay papers ටික හරිම තියුණු විදිහට විශ්ලේෂණය කරලා ඒ වගේ මේ essays හැම essay එකම marking schemes හරිම තියුණු විදිහට විශ්ලේෂණය කරලා ඒ වගේම සම්පූර්ණ syllabus එකේ තියෙන හැම competency level එකක්ම කොහොමද past papers වල check කරලා තියෙන්නේ සා දැනට මොනවද check කරලා නැතුව ඉතුරු වෙලා තියෙන්නේ හැම එකක්ම හරිම තියුණු විදිහට විශ්ලේෂණය කරලා සම්පූර්ණ essays වල පරතර ඒ වගේම රටා සහ පුනරාවර්තන ඔක්කොම හරිම ගැඹුරින් අධ්‍යයනය කරලා හදපු essays list එක. එතකොට ඒ list එක මම වීඩියෝ එක අන්තිමේදී ඔයගොල්ලන්ට දෙනවා සහ ඒ ඔක්කොම එකතු කරලා හදපු වෙබ්සයිට් එක මම අන්තිමට පැහැදිලි කරනවා. එතකොට ඒ ටික තමයි අද මේ වීඩියෝ එකේදී කතා වෙන්නේ. එතකොට අනිවාර්යෙන් අන්තිම වෙනකම් බැලුවොත් ලොකු දෙයක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. හරි. අපි එහෙනම් යමු වීඩියෝ එකේ කතා කරන කාරණා ටිකට. මම මුලින්ම කියලා ඉන්නම් essay paper එකේ view එක ඔයගොල්ලෝ දන්නවනේ මේ වෙද්දි. සෙකන්ඩ් පේපර් එකේ කොටස් දෙකක් තියෙනවා part A සහ part B කියලා. ඒ කොටස් දෙකම ලියන්න අපිට හම්බෙන්නේ පැය 3යි විනාඩි 10ක කාලයක්. විනාඩි 10ක අමතර කියවීම කාලය හම්බෙනවා. ඒකේ කියව ඉන්න ඒකත් ලියන එක තමයි කරන්නේ. එතකොට මේ ඒ කොටස ස්ට්‍රක්චර්ඩ් essay එකට ඔයාට වෙන් කරන්න පුළුවන් උපරිම කාලය විනාඩි 55ත් පැයත් අතර සීමා වෙන්න ඕනේ. විනාඩි 55ත් පැයත් අතර ස්ට්‍රක්චර්ඩ් essay paper එක ලියලා ඉවර කරන්න ඕනේ. ඉවර කරලා ඉවර වෙලා ඔයා එන්න ඕනේ essay paper එක ලියන්න. essay paper එකේ essay 6න් 4ක් තෝරගෙන ඔයාට ලියන්න වෙනවා. ඒ essay එකකට ඔයාට වෙන් කරන්න පුළුවන් කාලය විනාඩි 25ත් 30ත් අතර වෙන්න ඕනේ. ඊට වඩා යනවා නම් essay එකකට කියන විනාඩි 35ක් 40ක් 45ක් යනවා නම් ලොකු අවුලක් තියෙනවා එතන. ඒ වැඩිපුර යන වෙලාව ඔයා කොතනින්ද අල්ලන්නේ කියලාත් හිතන්න වෙනවා. හරි. නැත්නම් essay 4ක් ලියා ගන්න වෙන්නේ නැහැ කීයටවත්. හරි. ඒ හින්දා ඒ විදිහට time balance කරලා මේ දවස් ටිකේ practice කරන්න. ඒ විදිහට තමයි ඔයා time එක calculate කරගන්න ඕනේ. එහෙම පිළිවෙලට time එක calculate කරගත්තොත් ඔයාට අවසානයේ විනාඩි 5ත් 10ත් අතර කාලයක් ඉතුරු වෙනවා. ඔයා ලියපු උත්තර ටික ආයෙසරයක් check කරන් එන්න. හරි. එහෙම කරන්න ඕනේ. වෙලාව නාස්ති කරන්න නම් එපා. මතක නැත්තම් මතක් කර පැය ගණන් කාලේ ගන්නෙ නැහැ. අත්හැරලා ඊළඟට යනවා. ආයෙ පස්සේ අමතක වෙලා බලමු. හරි. ඊට පස්සේ එහෙමයි time එක calculate කරගන්න ඕනේ. හරි. ඊට පස්සේ මම දැන් කියනවා essay පාඩම් කරන ටෙක්නික්ස් ටික. මේක ගොඩක් වැදගත් වෙයි ඔයගොල්ලන්ට. මුලින්ම කරන්න ඕන වැදගත් තමයි මේ සමහරුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි හරියමන් සෝස් එකක් තෝරගන්න බෑ. මම මොකද්ද පාඩම් කරන්න කියන. කියන්නේ සමහරු ගාව රිසෝස් බුක් එක තියෙනවා. ඉස්කෝලේ නෝට්ස් තියෙනවා.
ක්ලාස් එකේ නෝට්ස් තියෙනවා. තමන් හදාගත්තු ෂෝට් නෝට්ස් තියෙනවා. එක එක නෝට්ස් තියෙනවා. ඒවෙන් මොකද්ද මම පාඩම් කරන්න ඕනේ කියලා හිතා ගන්න බෑ සමහරුන්ට. ඒ අවුල නම් ගන්න එපා. ඕගොල්ලන්ට ඒ විදිහේ සෝසස් ගොඩාක් තියෙනවා. ඕගොල්ලෝ ප්‍රමුඛතා පිළිවෙලක් හදාගන්න ඔයාලා ප්‍රමුඛතාව දෙන්න ඕනේ. අනිවාර්යෙන් අපිට තියෙන ට්‍රස්ටඩ්ම සෝස් එකට. ඒක මොකද්ද? අපේ ජාතික අධ්‍යාපන ආයතනයෙන් දීපු රිසෝස් බුකේ. ඒක මතනේ පේපර් එක හැදෙන්නේ. ඒකට ප්‍රමුඛතාව දෙන්න. ඊට අමතරව තව කෙනෙක්ට ඒ කියන්නේ සමහරුන්ට එහෙම නෝට් සෙට් නැහැ. තමන් අතින් ලියාගත්තු එක සෙට්. එහෙනම් ඒක ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. සමහරුන්ට කියන හයිලයිට් කරපු එහෙම ඒව සෙට් නැහැ. එහෙනම් එහෙම නොකරපු පිළිවෙලට තියෙන රිසෝස් බුක් එකක් ගන්න. ඒක ඔයාගේ ප්‍රවණතාව මත ඒක තිරණය කරන්න පුළුවන්. හැබැයි වඩාත්ම විශ්වසනීය වෙන්නේ රිසෝස් බුක් එක පාඩම් කරන එක තමයි. මේ විදිහට සෝස් එක හරියට තෝරගන්න සහ ඔෆිෂියල් මාකින් ස්කීම්ස් බලන්න, ඒ වගේම ඔෆිෂියල් පාස් පේපර්ස් බලන්න. මේ විදිහට මොකද බයෝ වල නිවැරදි වචනේ බලන්න ඕනේ. ඒකින්ද ජාතික අධ්‍යාපන ආයතනෙන් දීලා තියෙන ඔෆිෂියල් රිසෝසස් පාවිච්චි කරන්න. ඒ විදිහට පාඩම් කරන සෝස් එක හරියට තෝරගන්න ඕනේ. ඊට පස්සේ එසේ එකේ තියෙන්නේ නැහැලිනේ. ඡේද ගොඩනේ තියෙන්නේ. ඒ ඡේද පිටින් පාඩම් කරන්න නැහැ. මාකින් ස්කීම් එකක් කරගෙන බලලා මම දැන් අන්තිමට වෙන්නනවා. හරි මාකින් ස්කීම්ස් ඔක්කොම මාකින් පොයින්ට් හරිම පිළිවෙලට මම මේ වෙබ්සයිට් එකේ වර්ක් කරලා තියෙනවා. හරි අන්තිමට වෙන්නන්න. එතකොට මේ මාකින් පොයින්ට්ස් වලට ගැලපෙන්න එසේ එක කඩා ගන්න. ඡේද පිටින් පාඩම් කරන්න ඡේද පිටින් ලියන එක වෙනයි. ලියද්දී අපි ඡේදයක් විදිහට ලියන්න ඕනේ. හැබැයි පාඩම් කරද්දී ආ පොයින්ට්ස් කඩාගෙන පාඩම් කරන්න. මාකින් පොයින්ට්ස් වලට ගැලපෙන්න අර ඡේදේ තියෙන දිග විස්තර ටික කැලි වලට කඩා ගන්න. ඊගාවට එසේ එක ලියන්න කලින් ඔයාට තියෙන්න ඕනේ එසේ මැප් එකක්. හරි. එසේ මැප් එකේ පළවෙනියටම ඔයා කරන්න ඕන දේ තමයි එසේ එකක් දැන් හිතන්නකො රසෝත් ගමනේ වගේ එසේ එකක් තියෙනවා කියලා. මුලින්ම තියෙනවා රසෝත් ගමනේ ගැන නිර්වචනයක්. ඊට පස්සේ සංසත්‍යාතති කල්පිතය ගැන විස්තර කරලා තියෙනවා. අන්න ඒ විදිහට අර දිග එසේ එකේ තියෙන කොටස් ටික අනුපිළිවෙලකට ගෙන අනුමාතෘකා වශයෙන් කඩා ගන්න. අනුමාතෘකා එසේ එකේ නැති වෙන්න පුළුවන්. ඔයා අනුමාතෘකා ටිකක් හදලා අණු කොටස් ටිකකට ඒ දිග එසේ එක වෙන් කරගන්න. ඒක සෑහෙන උදව් වෙනවා පාඩම් කරන්න. හරි. මුලින්ම නිර්වචනයක් තියෙනවා. හරි. ඊට පස්සේ පොඩි අනුමාතෘකා කීපයකට ඔයා කඩනවා. ඒ කඩන අනුමාතෘකා යටතේ තියෙන කී පොයින්ට්ස් කීපෙකුත් ඒ අනුමාතෘකා යටතේම දාගන්න. ඊට පස්සේ මොකද ප්‍රොසෙස් එකක් වගේ තියෙනවා. ඊතල ගහලා ෆ්ලෝ chart එකක් ගහලා එහෙම හදාගන්න. ඊට පස්සේ ඒසේකට දාලා ඩයග්‍රෑම් එකක් මොකක් කරේ තියෙනවා කියලා හිතන්නකෝ. ඒ ඩයග්‍රෑම් රික්වයර්මන්ට් ඩයග්‍රෑම් එක අදින්න එපා. මගේ මේ සැකිල්ල හදාගෙන ඉද්දි ඒ ඩයග්‍රෑම් එකේ රික්වයර්මන්ට් එක මේකට මේ ඩයග්‍රෑම් එක අදින්න ඕනේ මේ කොටස් නම් වෙන්න ඕනේ කියන එක දාගන්න. අවසානයේදී එසේ එකේ තියෙන අර කන්ෆියුසින් පාර්ට්ස් තියෙන. ඒ කියන්නේ පැටලෙන තැන් අර උගුල් අන්නේ වගේ දේවල් ටික අන්තිමට දාගන්න. අන්න ඒ විදිහට පොඩි සැකිල්ලක් හදාගන්න හැම රචනාවකටම. රචනා සැකිල්ලක් හදාගන්න එක සෑහෙන්න වැදගත් වෙනවා රචනා පාඩම් කරන්න සහ රචනා ලියන්න ගියාම. හරි. ඒක තේරෙයි ඉස්සරහ තැනකදී කියන්නේ මේ එක්සෑම් හෝල් එකේ වැඩට කියද්දි මම ඒ ටික ආයෙ ඇදලා ගන්නවා මේ එසේ ප්ලෑන් එකේ වැඩි. ඒකින්ද එසේ ප්ලෑන් එක හදාගන්න එක මාර වැදගත්. හැම එසේ එකකටම ඒ විදිහේ ප්ලෑන් එකක් හදාගන්න දිගට ඡේද පිටින් පාඩම් කරන්න යන්න එපා. හිතන්නකෝ ඒක ඡේදයක් මතක් වෙන්නේ නැහැ කියලා. හැබැයි ඔයාට ඔයා ප්ලෑන් එකේ හදාගත්තු කොටස හරි මතක් වෙනවා. හරි. ඒක සෑහෙන වැදගත් ඒකින්ද. ඊට පස්සේ ඊළඟ කොටස තමයි පාඩම් කරද්දී මේ පාඩම් කරනවා කියලා ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට කරන්නේ පැසිව් රීඩින් නේ. එක මෙසේ එක 5 සැරයක් 10 සැරයක් විතර කියවනවා. ඒක තේරුමක් නෑ මං. ඒක අර පැසිව් රීඩින් සහ ඇක්ටිව් රිකෝලින් ගැන දිගට විස්තර කියනවා. අර කලින් මං වීඩියෝ එකක් දැම්මා කප්පරක් වටින තප්පර කියලා. ඒක උන්නම් බලන්න. මං දැනට මේකෙදි කියන්නේ එසේ වලට වැදගත් වෙන දේවල් ටික. හරි. ඒ විස්තර ටික ආයෙම කියලා තේරුමක් නෑ. එතකොට මේකෙදි මං කියන්නේ එකම එසේ එක දවසේ 5 සැරයක් විතර කියවන්න යන්න එපා. ඒක තේරුමක් නෑ. දැන් මං ඔයාට වීඩියෝ එක අන්තිමේදී දෙනවා හයි ප්‍රයොරිටි එසේස් ලිස්ට් එකක්. ඒකෙන් හොඳම 5ක් විතර අරගෙන ඔයාට වැඩි මතක නැති 5ක් විතර අරගෙන ඒසේ 5ටම අර විදිහේ ප්ලෑන් එකක් හදන්න මුලින්. මං කියන්නේ මුකුත්ම නොකරපු කෙනෙක් නම් ඒක අතරින් දෙපා කියලා මං කියන්නේ. මුලින්ම ඒ ටික අරගෙන පොඩි ප්ලෑන් එකක් හදාගන්න මං අර කලින් කිව්ව විදිහට. එසේ සැකිල්ල හදාගන්න. ඒ එසේස් 5ටම සැකිල්ල හදන එක විතරයි ඔයා කරන්නේ. සැකිල්ල හදලා පොඩ්ඩක් එසේ එකේ සැකිල්ලට අනුව කියව ගන්න. පාඩම් කරනව නෙවෙයි. එක මේක 5 සැරයක් 6 සැරයක් කියව පාඩම් කරනව නෙවෙයි කියවනවා. පළවෙනි දවසේ එච්චරයි කරන්නේ. මම දැන් අර එක එසේ එකක් දවස් එක එසේ එකක් එකම දවසේ 5 සැරයක් කියවන මේ වැඩේ දවස් 7කට දිගු කරලා දෙන්න යන්නේ. හරි. දවස් 7කට එකම එසේ ගන්න නෙවෙයි එසේස් කීපයක්. ඒ එසේස් කීපය අරගෙන පළවෙනි දවසේ එසේ ප්ලෑන් එක හැදුවා. හදලා පොඩ්ඩක් කියව ගත්තා. හරි. ඊළඟට තුන්වෙනි දවසේදී මොකද්ද ඔයා කරන්න ඕනේ? තුන්වෙනි දවසේදී ඔයා කලින් අර ප්ලෑන් එක හදපු එසේස් කීපය අරගෙන පොත නොබලා ආයෙ රිකෝල් කරන්න උත්සාහ කරන්න. ස්මරණය කරන්න උත්සාහ කරන්න. ඒක තුන්වෙනි දවසේදී. ඊළඟට හත්වෙනි දවසේදී ඔයා ටයිම් කරලා ඔයා පළවෙනි දවසේ ප්ලෑන් එක හදලා තුන්වෙනි දවසේ ආයෙ රිකෝල් කරපු එසේස් ටික
ටයිම් කරලා ලියන්න. හරි ඒ විදිහට කරද්දී 7 වෙනි දවසේ වෙද්දී අර විභාගයට වැදගත්ම වෙන එසේස් කීපයක් හොඳට ටයිම් කරලා ලියලා ඉවරයි. අර එකම එසේ එකේ පස්සරක් විතර දවස් 30 එල්ලිලා ඉන්න එකෙන් වෙන්නේ වා ෆෙඩ් අප් වෙනවා. එතනින් එහාට ආයෙ වෙන මොකුත් කරන්න හිතෙන්නෙත් නැහැ. අන්තිමට ඒසේ එක මතකත් නැහැ. එහෙම ලොකු අර්බුද වෙන්න පුළුවන්. ඒක අවම කරගන්න ඒක සෑහෙන වැදගත් වෙයි. මම මේ ප්ලෑන් එකක් දෙන්නේ මේකෙන් ඕගොල්ලන්ට ගන්න පුළුවන් දේවල් ටික අරගෙන ඕගොල්ලොන්ගෙත් අදහස් දාලා ඕගොල්ලන්ට ගැලපෙන ක්‍රමයක් හදාගන්න. හරි. ඊට පස්සේ අර 7 වෙනි දවසේ ටයිම් කරලා ලියනවනේ. අර පළවෙනි දවසේ ප්ලෑන් එක හදලා 3 වෙනි දවසේ ආයෙ රිකෝල් කරලා 7 වෙනි දවසේ ටයිම් කරලා ලියපු එසේස් ටික ටයිම් කරලා ලියලා ඉවර වුණාන් පස්සේ ඔයාලට තේරෙනවා මේ කොටස් ටික මට මතක නෑනේ කියලා. අන්න ඒ අමතක කොටස් ටික වෙනම එරර්ස් ලිස්ට් එකකට දාගන්න. එරර්ස් ලිස්ට් එක කියන්නේ වෙනම ලිස්ට් එකක් ඕනේ නැත්නම් එතනම රතු පෑනෙන් ලියාගත්තත් කමක් නැහැ රිසෝස් බුක් එකේම. වාගේ පොතනේ. එහෙම කරගත්තත් කමක් නැහැ. හරි. ඊට පස්සේ ඒ පාඩම් කරන සීන් එක. හරි. සාමේ ඔය පාඩම් කරන වැඩේදී ඔයාට අහුවෙනවා එසේස් පාඩම් කරගෙන යද්දී ඔයාට අහුවෙයි නිතර අහන ඩයග්‍රෑම්ස්. අදින්න ඕන රූප සටහන්. හැම රූප සටහනම ඉන්නේ නැහැ සිලබස් එකේ තියෙන. ওই සිලබස් එකේ තියෙන ලේසියෙන් විනාඩි 2ක් 4ක් වගේ කාලයක් ඇතුළත අදින්න පුළුවන් යම්කිසි මට්ටමේ සරල රූප සටහන් ටිකක් තමයි එන්නේ. හරි. එතකොට ඒ රූප සටහන් ටිකෙන් නිතර ඇහෙන ටික ස්පොට් කරලා ඔයාට පුළුවන් වෙන්න ඕනේ පොඩි ඩයග්‍රෑම් ලිස්ට් එකක් හදාගන්න. මේ ටික අනිවාර්යෙන් බලාගත යුතුයි කියලා. අන්න ඒ ලිස්ට් එක ඔයා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මේ ඩයග්‍රෑම් එක මට විනාඩි 2ක් 4ක් ඇතුළත කාලයකදී ඇඳ ගන්න පුළුවන්ද? සහ ඔයා ඒ ඇඳින අදින වෙලාවෙදිත් try එකක් දෙන්න පුළුවන් තරම් ලොකුවට අදින්න පැහැදිලිව අදින්න අනිවාර්යෙන් රූප සටහන් නම් කරන්න ඕනේ. නම් කරන්න ඕන කොටස් ටික හරියට ඔයාලට නම් කරගන්න පුළුවන්ද? ඒ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. එසේ එක පාඩම් කරනවා කියලා ඒ දේවල් අනිවාර්යෙන් අමතක කරන්න. මොකද ඒකේ රූප සටහන් අදිනවට නම් කරනවට වෙනම ලකුණු දෙනවා. එහෙනම් ඒකත් අනිවාර්යෙන් බැලෙන්න ඕනේ. සහ මේ රූප සටහන් අදිනවා කියද්දී මට තවත් වැදගත් කාරණාවක් මතක් වෙනවා. මේ අපි හැමෝටම තියෙනවා මාර වැදගත් මාර එෆිෂන්ට් විෂුවල් මෙමරි එකක්. හරි. ඒ විෂුවල් මෙමරි එක මේ එසේස් වලට සෑහෙන්න ඉෆෙක්ටිව්. ඒ කියන්නේ අර මගේ වොයිස් නෝට් හදන විදිහටම තවත් එකක් ඒක. ඒ කියන්නේ මේ ඒ වගේම තවත් එකක්. ඒක සෙට් නම් අනිවාර්යෙන් කෙනෙක් පාවිච්චි කරන්න. ඔයා රූප සටහන් අදිනවනේ එසේ එකක. එසේ එක දැන් හිතන්න මේ උපාගම පට සංකීර්ණයේ view එක අඳිනවා. ඒකත් එක්ක යන අර ස්නායු වල තියෙන දිග එසේ එකම ඔයාට ඒ රූප සටහනත් එක්ක මතක් කරගන්න පුළුවන්. මුලින්ම රූපය ඇඳලා ඒක වටේට ඔයාට ඔන්න ඒ එසේ එකේ අදාළ කරුණු ටික ලියා ගන්න පුළුවන්. අර අකුරු මතක හිටින් නැති වුණාට රූප සිද්ධි වගේ දේවල් අපේ මොළේට ඉක්මනට ග්‍රහණය කරගන්න පුළුවන්. ඒකින්ද ඔයා අර ඩයග්‍රෑම් එක ප්‍රැක්ටිස් කරන අතරේ ඒ ඩයග්‍රෑම් එක අස්සට තව කරුණු ටිකක් ඔබන්න එසේ එකේ තියෙන. ඒ කරුණු ටික ඔබලා ඩයග්‍රෑම් එක ඇසුරෙන් කරුණු ටික රිකෝල් කරන්න උත්සාහ කරන්න. ඒකත් හොඳ ඇක්ටිව් රිකෝඩින් සිස්ටම් එකක්. ඒකත් පුළුවන් කට්ටිය පාවිච්චි කරන්න. ඊට පස්සේ මම නම් එහෙම ඩයග්‍රෑම් අදින සිද්ධිය නෙවෙයි පාවිච්චි කරේ. මම පාවිච්චි කරපු ඇක්ටිව් රිකෝඩින් වැඩේ තමයි වොයිස් නෝට්ස් කියන්නේ. මේ මං වොයිස් නෝට්ස් හදන වැඩේ හොඳටම කරා. ඒ කියන්නේ බයෝ මං හිතන්නේ සිලබස් එකටම වගේ මං අන්තිමේදී වොයිස් නෝට්ස් හැදුවා. සිලබස් එකේ හැම පාඩමකටම කියන ඔක්කොම හැම කරුණකටම නෙවෙයි. මං අර අන්තිමේදී මං කියවනේ ගෙස්සෙස් 60ක ලිස්ට් එකක් මං හදාගත්තා. ඒ ගෙස්සෙස් 60 කොහෙන් ඇහුවත් ලියන්න පුළුවන් ගන්නට මම බලාගත්තා. සා මං ඒ හදාගත්තු එසේ 60ක ලිස්ට් එක තුලේ 25 විභාගේ එසේ 4ම තිබ්බා. ඉතින් ඒක කොට දැම්මා. එතකොට මේ ඒ එසේ සියල්ලටම හද වොයිස් නෝට්ස් ඔක්කොම මම මගේ channel එකේ දාලා තියෙනවා. ඒ වොයිස් නෝට්ස් සියල්ලම ඕන කෙනෙක්ට ගන්න පුළුවන්. දැන් මේ මම ඒකේ link එකත් මේකේ description එකේම දාන්න. ඒතර ඕන කෙනෙක්ට බලන්න පුළුවන්. ඒ කියන්නේ මේ දවස්වල කන ගමන් ඔය යන එන ගමන් අර අහ කියන වෙලාවලට ඒ වොයිස් නෝට් එකක් අහගෙන ඉන්න. බයෝ කරන කෙනෙක් අනිවාර්යෙන් කැපකිරීම කරන්න ඕන. හරි. එක තප්පරයක්වත් අහගෙන යන්න දෙන්න එපා මේ දවස් ටිකේ. එතකොට හැම තප්පරයක්ම බයෝ කරන ළමයිට ලකුණු. හරි. ගෙදරින් අරන් එන පේපර් ඉන්නේ බයෝ පේපර්. ඒකින්ද ඒ ලකුණු ටික එකතු කරගන්න. එතකොට වොයිස් නෝට්ස් ටික ඔක්කොම මම දාන්නම් මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒක අරගෙන බලලා එහෙම කරන්න. නැත්නම් ඔයාට පුළුවන් මම දැන් මේ පාඩම් කරන ක්‍රම ටිකට මුලින්ම ප්ලෑන් එක හැදුවා. ඊට පස්සේ මාර්කින් පොයින්ට්ස් වලට කැඩුවා. ඊට පස්සේ විවිධ ඩයග්‍රෑම්ස් වලට හදාගත්ත ඒ සියල්ලම එකතු කරලා ඔයාට පුළුවන් අන්තිමට එසේ එකේ වැඩ ටික ඉවර කරන්න කලින් වොයිස් නෝට් එකක් හදන්න. ඒ ඔයා පාඩම් කරපු එකම තව කෙනෙක්ට උගන්වන විදිහට වොයිස් රෙකෝඩින් එකක් දාගන්න. ඒක ඊට පස්සේ ඔයාටම අහන්න පුළුවන්. ඔයාම උගන්වන එකක් ඔයාම අහනවා කියන්නේ ඔයාගේ මතකයට යන ප්‍රමාණය වැඩි. එහෙම කරන්න වෙලාවක් නැති කෙනෙක්ට ඕනම් මං හදපු වොයිස් නෝට්ස් ඔක්කොම දාලා දෙනවා. ඒකෙදි මම අර සිලබස් එකේ තියෙන තැන් කිහිපයක් ලින්ක් කර ඒ කියන්නේ එහෙමත් කියනවා. ඒ කියන්නේ ඒක ඕනනම් අහලා ඒකිනුත් අදහසක් ගන්න පුළුවන් හැමෝටම. හරි. ඒක එහෙමයි.
ඊගාවට තව කට්ටියක් වැරදිට හිතන් ඉන්නවා මේ පාඩම් කරනවා කියන්නේ එසේ එක බලලා, ඒ කියන්නේ එසේ ප්‍රශ්නේ බලලා ඒකට දීලා තියෙන මාකින් ස්කීම් එකේ උත්තරේ බලන එක තමයි පාඩම් කරනවා කියන්නේ කියලා සමහරව හිතන් ඉන්නවා වැරදියට. එහෙනම් මට ලොකුවටම වැරදිලා. හරි. ඒ කියන්නේ එසේ එකේ ප්‍රශ්නේ බලලා මාකින් එක බලනවා කියන්නේ පාඩම් කිරීමක් නෙවෙයි. ඒකින් වට ප්‍රැක්ටිස් එකක් වෙන්නේ නැහැ. ඔයා එසේ එක බලලා මාකින් එක බලලා ඒ මාකින් එකේ තිබ්බ ටික රිකෝල් කරන්න ඕනේ. එතනින් උඹට ප්‍රැක්ටිස් එකක් වෙන්නේ. හරි. එසේ එක බලලා මාකින් එක බැලුවා කියලා ආයෙ තව ටිකකින් මන්න ඔයාගේ ඔළුවේ මුකුත් නැහැ. ඔයා ඒ මාකින් එක බලන ගමන් රිකෝල් කරන වැදගත් කරුණු හයිලයිට් කර කර ඒ කරුණු අර එසේ එකට දාගෙන එහෙම අර රිකෝලින් සිස්ටම් එකක් යන්න ඕනේ. එහෙම නොකරොත් මේ එතනින් ප්‍රැක්ටිස් කිරීමක් වෙන්නේ නැහැ. හරි. තව දෙයක් තමයි තවත් ගොඩක් ඉෆෙක්ටිව් වැඩක් මේ එසේස් මතක තියාගන්න. ඔයාට පුළුවන් නම් ඔයාගේ යාළුවෙක් ලියපු එසේ එකක් ගෙන්නගෙන ඒක මාක් කරන්න ඔයා එක්සැමිනර් කෙනෙක් විදිහට. හරි. පාස් පේපර් එසේ එකක් හරි ගමන් නැහැ. යාළුවෙක්ට ගිහලා ලියවගෙන යාළුවෙක් ලියපු එකක් හරි ගෙන්නගෙන පාස් පේපරේ මාකින් ස්කීම් එක අරගෙන මේ මාකින් පොයින්ට්ස් බල ඔයා මාක් කරන්න එසේ එක. හරි. ඒකිනුත් සෑහෙන්න අර එක්සැමිනර් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියන එක ඔයාට දැනෙන්න ගන්නවා. ඉතින් කෙනෙක්ට අහන්න පුළුවන් ඇයි යාළුවෙක් ගියම් මොකටද මට මගේ මෙසේ එකක් අරගෙන මට මාක් කරගන්න පුළුවන් නේ අය අහන්න පුළුවන්. මේ ඔය ඔක්කොටම මූලික වෙන්නේ හිතනේ. ඔයාගේ මෙසේ එකක් ඔයා මාක් කරද්දි දන්නවා මේ මම ලියපු එකක් නේ කියලා. හරි. එතකොට අර එක්සැමිනර් කෙනෙක්ගේ මානසිකත්වයෙන් නෙවෙයි ඔයා ඒක බලන්නේ. හැබැයි ඔයා යාළුවෙක්ගේ එසේ එකක් ඔයා අරගෙන මාක් කරද්දි අන්න එතන තියෙනවා එක්සැමිනර් කෙනෙක්ගේ මානසිකත්වය. කොතනින්ද මුගේ ලකුණක් කපන්නේ මං අර. අන්න ඒ මානසිකත්වය ගන්න තමයි මේ ඒක වැදගත් වෙන්නේ. කියන්නේ යාළුවෙක්ගේ පේපර් එකක් අරගෙන මාක් කරන්න. මම දැන් මම ඉන්ස්ට්‍රක්ටිං එහෙම කියන්නේ. එතකොට පේපර්ස් අරගෙන මාක් කරද්දි මට තේරුණ දෙයක් තමයි ඒක. ඒ කියන්නේ මම පේපර් මාකින් කරද්දි මට හිතුණා අපරාධෙනේ මම මේ වැඩේ කලින් කරලා තිබ්බනම් කියලා මට හිතුණා. එතකොට ඒ කියන්නේ මං කරන්න තිබ්බ වැරදි ගොඩක් එහෙනම් අවම වෙන විශේෂයෙන් මේ කෙමිස්ට්‍රි පේපර් එකේ මං කරන්න තිබ්බ වැරදි ගොඩක් අවම වෙනවා. මං කලින් ඉන්ස්ට්‍රක්ටිං වෙලා තිබ්බනම්. හරි. එහෙම මට හිතුණා. ඒකින්ද මේ ඒක කරලා බලන්න එසේ මාකින් එකක් අරගෙන යාළුවගේ පේපරේ මාක් කරන්න. ඒකෙන් මේ ඔයාට එක්සැමිනර් බලාපොරොත්තු වෙන මොනවද කියන එක ඔයාටම තේරුම් යයි. ඒක එහෙම කරන්න ඊට පස්සේ පාඩම් කරන දේවල් ටික ගැන ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඊට අමතරව කරුණු මතක තියාගන්න ඕන ක්‍රම කීපයක් මම මේ අර කලින් වීඩියෝ එකේදී මම කියනවා කප්පරක් වෙන තප්පර කියලා දාලා තිබන්න මේ channel එකේම ඒකේදී මම කියනවා. හරි. ඊට පස්සේ දැන් මම අද වීඩියෝ එකේ තවත් වැදගත්ම කොටසකට තමයි යන්නේ. දැන් අපි එසේ හරි පාඩම් කරා. පාඩම් කරලා දැන් ලෑස්ති වෙලා ඉන්නේ. ගැම්මෙන් යනවා එසේ ටික හරි හතරම ලියනවා එසේ නම් මේ වතුර වගේ තියෙන කියලා හිතාගෙන යනවා එක්සෑම් හෝල් එකට. ගියාට මදි එක්සෑම් හෝල් එකේදී ඔයා වෙනම ඩිසිප්ලින් එකක් යටතේ මේ වැඩේට බහින්න ඕනේ. මොකද අනිත් පේපර්ස් වගේ නෙවෙයි පටන් ගත්ත වෙලේ ඉඳන් ලියන්න තියෙන්නේ. හරි. ලියන්න තියෙන්නේ සෙල්ලම් නැහැ. එතකොට ඒ ලියද්දී ඔයා වෙනම ඩිසිප්ලින් එකකින් මේ වැඩේට බහින්න ඕනේ. මුලින්ම ඔයා ගිහිල්ලා බලන්න ඔයාගේ මේසේ හොඳට තියෙනවද? මේසෙම හෙල්ලෙනවා නම් පොඩි කොලයක් ගහගන්න නැත්නම් ඒත් අමාරුයි නම් කියලා මාරු කරගන්න. ඔයාට ලියන්න සුව පහසු විදිහට ඔයාගේ තැන තියෙන්න ඕනේ. සහ හොඳට කොන්ද කෙලින් තියාගෙන උරහිස් රිලැක්ස් කරගෙන චිල් එකේ වාඩි වෙන්න. එහෙම අර හිරට එහෙම ඇදගෙන එහෙම යන්න. අද්දික දාලා අත්නවල එහෙම යන්න එපා. ෆුල් චිල් එකේ රිලැක්ස් පිට පේපර් එක ලියන්න යන්න. එහෙම ගිහිල්ලා රිලැක්ස් එකේ වාඩි වෙන්න. ඊට පස්සේ කොන්දට හොඳ සපෝට් එකක් තියෙන පුටුවක් නම් ඒක එහෙම සෙට් කරගන්න. ඊට පස්සේ මේ ඒ විදිහට රිලැක්ස් එකේ ඔයා මුලින්ම වාඩි වෙන්න ඕන. ඊට පස්සේ ඔයා පේපරේ එසේ එක ලියන්න ගත්තාම එසේ පේපරේ ලියන්න ගත්තාම අර පේපරේ බදා ගන්න යන්න එපා. හරි. කොන්ද කෙලින් තියන් ලියන්න. හරි. පේපරේට වැඩිපුර නැමෙන්න යන්න එපා. ඒකෙන් සෑහෙන්න වගේ කොන්ද බෙල්ල ඒවට වෙහසක් එනවා එක දිගට ලියන්න මේ කියන්නේ. ලියන්න බෑ නෙවෙයි. මේක අඛණ්ඩව කන්සිස්ටන්ට්ලි ඔයා ලියන්න බෑ 3 විනාඩි 10ක්. ඒක කරන්න බෑ. ඒකින්ද හොඳට කොන්ද කෙලින් තියාගෙන ලියන්න ඕනේ වැඩේ. ඊට පස්සේ තවත් එකක් තමයි මේ එසේ එක ලියද්දි පෑන් අල්ලන්න ඕන විදිහ. ඒවත් සැලකිලිමත් වෙන්න ඕන දේවල්. හරි. එසේ එකේ මේ මුලින්ම පෑන තදින් අල්ලන්න යන්න එපා. සමහරු ලියන එසේස් මේ මම දැකලා තියෙනවා ඒවර අන්ධ මිනිස්සුන්ට මේ බ්‍රේල් ක්‍රමයට කියවන්නත් පුළුවන්. හරි. ඒ කියන්නේ එච්චරට පෑන උඩ නැගලා උන් ලියලා තියෙන්නේ. එහෙම ලියන්න යන්න එපා. ඒකෙන් මේ මොකන්ද මේ සෑහෙන්න ඔයගොල්ලෝ වෙහෙසටපත් වෙනවා සහ අතරින්දෙන්න ගන්නවා. ඔයාට එක දිගට මේ වැඩේ කරන්න බෑ. ඒකින්ද පෑන සැහැල්ලුවට අල්ලන්න සහ අල්ලද්දි තර පෑනේ අග්ගිස්සෙන් අල්ලන්න යන්න එපා. පොඩ්ඩක් අර උඩට වෙන්න grip එක හරියෙන් අල්ලගන්න සහ රබර් grip එකක් තියෙන හොඳ සුව පහසුවට ඇල්ලෙන පෑනක් තෝරගන්න. මේ ඒ විදිහේ පෑනක් තෝරගන්න සහ ඒක අල්ලන්න ඕනේ. පොඩ්ඩක් උඩ හරියෙන් අල්ලගත්තාම වේගෙන් ලියන්න පුළුවන්. හරි. මේ ඉක්මන් ලියගෙන යන්න පුළුවන්. එතකොට මේ අඩු වෙලාවකින් වැඩි කරුණු ප්‍රමාණයක් පිළිවෙලට ලියාගන්න ඒක උදව් වෙයි.
හරි. සහ මේ දවස් ටිකේ ලියද්දී SS ප්‍රැක්ටිස් SS ඔයා ලියද්දී ඔයා A level පේපරේ ලියන්න හිතන් ඉන්න පෑනක් තියෙනවනේ. අන්න ඒ පෑනින්ම ලියන්න. හරි. ඒ පෑන් වලින් 10ක් 15ක් ගෙන්න ගන්න අම්මට තාත්තට කියලා. සහ සමහර දෙමව්පියෝ ඉන්නවා. ඒ කියන්නේ ඒ ලියන පෑන පවා ආශිර්වාද කරලා එහෙම පිරිත් කරලා එහෙම ගෙනත් දෙන්නේ. හරි. එතකොට එහෙම දෙමව්පියෝ ඉන්නවා නම් කියන්න දැන් මේ ටික ගෙනත් දෙන්න කියලා. හරි. නැත්තම් ඉතින් තව මොනවද ඉතින් මේ ගැම්ම ගෙනත් දෙන්න කියන්න මේ ඊට පස්සේ එකෙන් ලියලා පුරුදු වෙන්න. මොකද ඒ වෙලට අලුත්ම පෑනකින් වාට එසේ පෙපර ලියන්න යන්න බෑ. එතකොට හිර වෙනවා රළුයි පොඩ්ඩක් අමාරුයි. කලින් ගියලා පුරුදු වෙන්න ඕනේ එකකින්. හරි. එහෙම කරගන්න ඒ විදිහට එසේ පේපරේ ලියන වෙලාවේ ඔයා තනිකර ෆිසිකලි ඩිසිප්ලින් වෙන්න ඕනේ මේ වැඩේ සම්බන්ධයෙන්. හරි. එතකොට ඔයාට මේ වැඩේ ගොඩ දාගන්න පුළුවන්. සහ එසේස් ලියද්දී මේ අකුරු ලස්සන වෙන්න ඕනේ නැහැ. හැබැයි අකුරු පැහැදිලි වෙන්න ඕනේ, පිළිවෙල වෙන්න ඕනේ. පැහැදිලිව පිළිවෙලට කියවන්න පුළුවන් වෙන්න ලියන්න ඕනේ. සහ ඒක කියවන්න පුළුවන් වෙන්න ලියද්දී පොඩ්ඩක් වචන අතර හිස්තැන් තියන්න. හිතලම කියන්නේ හිස්තැන් මදි වගේ නම් කෙනෙක්ගේ වචන අතර හිස්තැන් ප්‍රමාණය හිතලම වැඩි කරන්න. එතකොට එක්සැමිනර්ට ඒක බලන්න හරි පැහැදිලි. හරි එක ගොඩේ නෙවෙයිනේ. එතකොට අවුලක් නෑ. අකුරු කැත වුණාට ප්‍රශ්නයක් නෑ. හැබැයි පැහැදිලිව කියවන්න පුළුවන් වෙන්න ඕන. හරි. ඒ ටික තමයි අර ෆිසිකලි දේවල් සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕන දේවල් විදිහට තියෙන්නේ. හරි. මේවා සමහරුන්ට පොඩි දේවල් වගේ හිතෙන්න පුළුවන්. හැබැයි මේ පොඩි දේවල් ගැනත් අපි සෑහෙන්න හිතන්න ඕනේ මේ වෙලාවේ. ඊට පස්සේ දැන් හරි. අපි දැන් වාඩි වෙලා ලියන්න ලෑස්ති. පෑනත් හරි. ඔක්කොම හරි. දැන් ලියන්නයි යන්නේ. ලියන්න කොහොමද ඒක තෝරගන්නේ? දැක්ක ගමන් එක වචනයක් දැක්ක ගමන් හරි මේ වචනේ මන් දන්නවා කියලා ඒක තෝරගන්න යන්න එපා. අනිවාර්යෙන් ගන්නඳුරේ අන්ධකාරයෙම ගිලිනවා. ඒක සම්පූර්ණයෙන් කියවන්න. එකේ තියෙන අණු කොටස් හැම එකක්ම කියවන්න. කියවල ඉවර වෙලා එතනත් Tamanට 100%ක්ම කොන්ෆිඩන්ට් නම් මම මේක දන්නවා කියලා අන්න ඒක තමයි මුලින්ම ලියන්න තෝරගන්න ඕනේ. වචනයක් දැක්ක පමණින් මේ වචනයට අදාළව දේවල් මතක් වෙන පමණින් ඒක තෝරගන්න එපා. මුලින්ම එසේ හැම කියවන්න කියවලා 100%ක්ම කොන්ෆිඩන්ස් එක ලියන්න පටන් ගන්න මුලින්. හරි. එතකොට ඒකෙන් ඔයාට රිද්ම් එක හැදෙනවා. හරි ගානට එනවා. මුලින්ම අර අමාරුමකින් පටන් ගන්න නෑ. ඔයාට 100%ක් කොන්ෆිඩන්ට් තියෙන වැඩිම කරුණු ප්‍රමාණයක් ඔයාට මතකෙට එන එක තමයි ලියන්න පටන් ගන්න. එහෙමයි කියලා එක කියවපු ගමන් ටක් ගාලා පෑන තියාගෙන ලියන්න පටන් ගන්නෙත් නෑ. ටක් ගාලා ඔයා ඒ තෝරගත්තු එකට අදාළව ඔයා වෙන් කරන්න ඕනේ තප්පර 45ත් 60ත් අතර ප්‍රමාණයක්. කොච්චරද? තප්පර 45ත් 60ත් අතර ප්‍රමාණයක් ඔයා එකේ ස්කෙච් එක සැකිල්ල හදාගන්න වෙන් කරන්න ඕනේ. ඔයා කලින් සැකිල්ලක් හදලානේ තියෙන්නේ. මම කියවනේ සේ ප්ලෑන් එකේදී මම ආයෙ ගන්නවා කියලා. ඒ හදපු සේ ප්ලෑන් එක ටට්ටක් ගාලා කටුකොලේ කර නැත්නම් ඊතරම පැත්තෙන් හරි ටට්ටක් ගාලා ඒක අර අනුමාත්‍රිකා ටික ලියා ගන්න. එතකොට ඔයා දන්නවා මේ එකේ මගෙන් ලියවෙන්න ඕනේ මොන කරුණු ටිකද කියලා. එතකොට ඔයා සැලසුමක් ඇතුවයි වැඩේට බහින්නේ. මේ විනාඩි මේ තප්පර 45 මේ තප්පර 60 නාස්තියක් කියලා නම් හිතන්න එපා. මේක තනිකරම ආයෝජනයක්. එක මැදදී ඔයා හිර වෙන එක, එකේ එකම කරුණ නැවත නැවත ලියවිලා වෙලාව නාස්ති වෙන එක, එක මැදදී පොයින්ට්ස් අමතක වෙන එක, ඒ හැම දෙයකම මේක තමයි උත්තරේ. අනිවාර්යෙන් තප්පර 45ත් 60ත් අතර කාලයක් අරගෙන ඒ ස්කෙච් එක ගහගන්න බොඩියට. මෙහෙමයි හරිද? ඒ කියන්නේ ඒක දැක්ක ගමන් ගිරව වගේ සියලුම කරුණු ටික ගලාගෙන එන ළමෙක් නම් එච්චරට පාඩම් කරපු ළමෙක් නම් එහෙම කරන්න ඕන වෙන එකක් නැහැ. හැබැයි බහුතරයක් අය එහෙම නැහනේ. ඒ කට්ටිය එහෙම කරන්න ඒකෙන් සෑහෙන උදව්වක් වෙයි ඒක උඩ දා ගන්න. හරි. ඊට පස්සේ ඒ විදිහට දැන් හරි වාඩි වුණා, ප්ලෑන් එක හදාගත්තා, ඒක තෝරගත්තා, ප්ලෑන් එක හදාගත්තා. දැන් බලන්න එකේ තියෙන කමාන්ඩ් වර්ඩ් එක හරියට මොකක්ද කියලා. හරි කමාන්ඩ් වර්ඩ්ස් කීපයක් මම උදාහරණ විදිහට කියන්නම්. මුලින්ම දෙන්න පුළුවන් නම් කරන්න කියලා කියන්නේ. එක නම් නම් කරන්න කියලා නෑ. ස්ට්‍රක්චර්ඩ් එසේ වල නම් කරන්න කියලා. එතකොට හැලි මොකුත් නෑ. ඉල්ලපු දෙය නම් කරා එච්චරයි. ෆැක්ට් එක ලිව්වා. ඊට පස්සේ ලයිස්තුගත කරන්න කිව්වොත් මේව ස්ට්‍රක්චර්ඩ් ඈ. ලයිස්තුගත කරන්න කිව්වොත් එහෙම වෙනම එතනත් පැහැදිලි කිරීම මොකුත් නෑ. අවශ්‍ය ලිස්ට් එක විදිහට ලිව්වා. කරුණු වශයෙන් පල්ලයට බලලා ලිව්වා එච්චරයි. ඊට පස්සේ මේ ස්ට්‍රක්චර්ඩ් වලට හරි විස්තර කරන්න කිව්වොත් ඔන්න SS වල වැඩිපුරම එන්නේ ඒවනේ. විස්තර කරන්න කිව්වොත් එහෙම ව්‍යුහයක් නම් ලක්ෂණ ක්‍රියාවලිය එවන් නිවැරදි අනුපිළිවෙල හරියටම ලියවෙන්න ඕනේ. හරි. ව්‍යුහය මොකද්ද? ව්‍යුහාත්මක ලක්ෂණ ක්‍රියාවලිය මොකද්ද? ඒ සියල්ලම පැහැදිලිව විස්තර කෙරෙන්න ඕනේ. ඊට පස්සේ පැහැදිලි කරන්න කිව්වොත් එහෙම එතකොට පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙන එක්ස්ප්ලනේෂන් එකක් හේතුඵලවාදය ලියන්න ඕනේ තැනදී. මේක මෙහෙම වෙන්නේ ඇයි? සා මේක මෙහෙම වෙන්නේ කොහොමද? ඒ අන්නේ හේතුඵල සම්බන්ධතාව දැක්වෙන විදිහට මේ පැහැදිලි කිරීම කරන්න ඕනේ. හරි. මේක මම වෙබ්සයිට් එකේ මේ සියල්ලම දාලා තියෙනවා. හරි. මම පැහැදිලි කරන්නම් අන්තිමට. ඊට පස්සේ සසදන්න කිව්වොත් එහෙම එකම වාක්‍යයේ එකම ලක්ෂණයක වෙනස්කම් දෙකක් හරියට සංසන්දනය වෙන්න ඕනේ. හරි.
ඒ විදිහට කමාන්ඩ් වර්ඩ් එක අපිට එසේගේ ප්‍රශ්නේ දෙන එසේ හෝ ස්ට්‍රක්චර්ඩ් එසේ වල ප්‍රශ්නේ දෙන කමාන්ඩ් වර්ඩ් එක අඳුරගෙන ඒකට අනුව උත්තරේ ගොනු කරන්න ඕනේ. හරි. ඊට පස්සේ දැන් හරි කමාන්ඩ් වර්ඩ් එකත් අඳුරගත්තා. ගොඩක් වෙලාවට එසේස් වල නම් දෙන්නේ විස්තර කරන්න බැහැලි කරන්න එහෙමනේ. ඒකට ගැලපෙන්න විස්තරය කරමු. ඊට පස්සේ ඩයග්‍රම්ස්. හරි. මාර වැදගත් කාරණාවක් ඒක. එසේ එකකදී සමහර එසේස් තියෙන රූප සරහන් අදින්න එසේ එකේ දෙන්නේ නැහැ නේ රූප සරහනක් අදින්න කියලා. අපි දැනගන්න ඕනේ මෙතන රූප සරහනක් අදින්න ඕනේද කියන කාරණාව. හරි. ඒක ප්‍රැක්ටිස් එකෙන් දැනගන්න ඕන දෙයක්. එසේ එකේ යම්කිසි විස්තරයක රූප සරහනක් තිබ්බනම් ඔයා ඒ රූප සරහන එසේ එකේ විස්තරය අදින්න ඕනේ. එතකොට ඒ විදිහේ රූප සරහන් අවශ්‍ය වෙන එසේස් මොනවද එහෙම නැත්te මොනවද කියන එකත් මගේ වෙබ්සයිට් එකේ අන්තිමට දාලා තියෙනවා. ඒවත් බලන්න පුළුවන් අන්තිමට මේ ඒක එහෙමයි. හරි. ඩයග්‍රම් එක අදිත්ති ප්‍රමාණවත් තරම් ලොකුවට කියන්නේ එන චූටි ඩයග්‍රම් අදින්න එපා. එක්සැමිනර්ට පැහැදිලිව පේන විදිහට ප්‍රමාණවත් තරම් ලොකුවට අදින්න සහ සරල රේඛාවලින් අදින්න. එකම රේඛාව මත මේ වෙනට ඇඳ කියන්නේ පැන්සල උඩට නගින්න යන්න එපා. ඒ කියන්නේ මේ පැන්සල්නේ පෑනෙන් මැද්දත් කවන්නේ. එක ඉරකින් රූප සරහන අදින්න සරල රේඛාවලින් පැහැදිලි රේඛාවලින් අදින්න. ඊට පස්සේ රූප සරහන අපි අනිවාර්යෙන් නම් කරන්න බෑ. නම් කරන්න නැතුණා රූප සරහන අදින්නත් එපා. ඒක තේරුම් ගන්න. රූප සරහනක් ඇඳුත් අනිවාර්යෙන් නම් කරන්න ඕනේ. ඒ නම් කරද්දිත් ඒ නම් කරන ඊතල හරිම පැහැදිලිව හරිම පැහැදිලිව ලකුණු කරන්න අර ඊතල කැපෙන විදිහට එම දාන්න එපා. හරි. ඒවත් පිළිවෙලට කරන්න. ඊට පස්සේ අනිවාර්යෙන් රූප සටහන නම් කරන්න රූප සරහනේ කොටසුත් නම් කරන්න. මොකද්ද? රූප සටහන අනිවාර්යෙන් නම් කරන්න මොකද්ද මම මේ ඇඳලා තියෙන්නේ කියලා සහ ඒ රූප සටහනේ අදාළ කොටස් ටිකත් අනිවාර්යෙන් නම් කරන්න. ඒක එහෙමයි. ඊට පස්සේ දැන් අපි රූප සරහනත් හරි ප්ලෑන් එකත් හදලා කමාන්ඩ් වර්ඩ් එකත් තේරුම් අරගෙන දැන් එසේක ලියන ගමන් ඉන්නේ ඔන්න මැද්දේදී පොයින්ට් එකක් මතක නැහැ. මොකද කරන්නේ? ලියාගෙන යනවා හරි. මතක් වෙන්නේම නැහැ. මොකද කරන්නේ? දැන් ඔක්කොම වැත්තක තියලා මෙහෙම කරගෙන විනාඩි 5ක් 10ක් විතර මතක් කරනවද? හරි. ඉවරයි. එහෙමනම් කරන්න යන්න එපා. අපි ටක් ගාලා කරන්නේ ඒක අමතක නම් ඒක එතෙන්ට නොලියාමත් බෑ වගේ නම් ටක් ගාලා රූලක් දෙකක් අතරින්න. රූලක් දෙකක් අතහැරලා එතනින් ඉස්සරහට වට මතක ටික ලියාගෙන යන්න. ඊට පස්සේ එසේ එකම ලියලා ඉවර වෙලා ආයෙ වෙලාව තිබ්බොත් එතෙන්ට ඇවිල්ලා මතක් ආයෙ සමහර වෙලාවට ගොඩක් වෙලාවට වෙන්නේ එහෙම තියලා ගියන් පස්සේ වෙලාවක ආයෙ ඔක මතක් වෙනවා. හරි. මතක් වෙනවා. ඒක ඉක්මනට වෙනවා. ගොඩක් අය එක්ස්පීරියන්ස් එකෙම දන්නවා ඇති. ඉඳ තියලා ගියන් පස්සේ ටිකකින් ආයෙ බලද්දී යනවා. එක වඩ ක්ලික් වෙනවා. මොකද අපි මේ සියලුම දේවල් කරපුවා අපේ ඔළුවේ තැම්පත් වෙලා තියෙනවනේ. හරි. බොරු බයක් නේ තියෙන්නේ ගොඩක් අයට එහෙම නැහැ කියලා. ඒ අපි මෙච්චර අවුරුදු දෙකක් තිස්සේ කොච්චර කට්ට ගන්නද ඔය බය පොට් ටිකත් එක්ක. ඒ දේවල් ඔළුවේ තියෙනවනේ. ඒව ඒ වෙලාවට ගලාගෙන එනවා. බය වෙන්න එපා. ඒකින්ද අතහැරලා යන්න. අතහැරලා ගිහලා වෙලාවක් තියෙන වෙලාවට ආයෙ ඇවිල්ලා බලලා ඒක සම්පූර්ණ කරන්න. සායම අතහැරලා මැද්දේ හිස්සෙන් තිබ්බ කියලා අවුලක් වෙන්නේ නැහැ. මොකද බයෝවිසේස් වල මාකින් වලදී අනුගමනය කරන ක්‍රමේ හබා ගිහින් ලකුණු දීම. ඔයාට එසේ එකේ ලියවෙන්න ඕන පොයින්ට් එක කොතන තිබ්බත් එක්සැමිනර් ඒකෙදි ලකුණු දෙනවා ඔයාට. ඒකින්ද ඒක නේ බය වෙන්න එපා. පොයින්ට් එක අමතක වුණොත් විනාඩි 5ක් 10ක් ඒකෙ ලිලි මතක් කර කර ඉන්න එපා. අතහැරියා ගියා. හරි. ඒක එහෙමයි. දැන් ඔන්න ඒ විදිහට අපි දැන් එසේ එක ලියලා තිනවා. අවසානෙට මම දැන් ඔයාලට දෙනවා ෆයිනල් චෙක්ලිස්ට් එක. එසේ එකකින් ඔයාලට ලැබිය යුතු ලකුණ හරියටම ලැබෙනවාද කියන එක චෙක් කරගන්න මේක වැදගත් වෙයි ඔයාලට. හරි. මේක නම් ලියාගත්තත් කමක් නැහැ. මම දැන් කියාගෙන යනවා මේ එසේ ඉවර වෙලා අනිවාර්යෙන් මෙන්න මේ ප්‍රශ්න ටික ඔයාගෙන් අහන්න. ඔයාගෙන් එසේ එකේදී මේ ටික වුණාද කියලා. හරි. අන්තිමට නෙමෙයි මුලින්ම නම් මේක බලන්න ඕන එකක්. ප්‍රශ්න අංකේ හරියට දැම්මද බලන්න. හරි. එසේ එකම ලියලා වැඩක් නැහැ. ප්‍රශ්න අංක මාරු කරන. ප්‍රශ්න අංක අණු කොටස් ඒව හරියට දැම්මද කියලා බලන්න. හරි. ප්‍රශ්න අංකය සහ අදාළ අණු කොටස හරියට දැම්මද? ඊගාවට ඒ හැම අණු කොටසකටම ඔයා උත්තර ලිව්වද කියලා බලන්න. එසේ එකේ අහලා තියෙන හැම අණු කොටසකටම ඔයාගේ එසේ එක ඇතුලේ උත්තර ලියවිලාද කියලා බලන්න. ඊට පස්සේ එසේ එකේ තියෙන කමාන්ඩ් වර්ඩ් එකට ගැලපෙනවද ඔයාගේ උත්තරය කියලා බලන්න. සස දන්න තියෙනවා නම් සංසන්දනයක් තියෙන්න ඕනේ. විස්තර කරන්න තියෙනවා නම් හරියට විස්තර කරලා තියෙන්න ඕනේ. පැහැදිලි කරන්න නම් හේතුව සහ ඵලයේ විදිහට හේතුඵල විස්තර කරලා තියෙන්න ඕනේ. එහෙම කරලා තියෙනවද කියලා බලන්න. ඊළඟ හතරවෙනි කාරණාව අර පළවෙනි තප්පර 60 අපි හදාගන්න ඕනේ එසේ ප්ලෑන් එකක් සැකිල්ලක්. අන්නේ සැකිල්ලේ හදාගත්තු හැම මේන් හෙඩින් එකකටම අදාළ ඔයා කරුණු ලියලාද බලන්න. එකක් හරි මගහැරලා තියලා බලන්න. පස්වෙනි කාරණාව අර හේතුඵල සම්බන්ධයේ කෝස් ඉෆෙක්ට් ලින්ක් එක කියනකොට මේ ඒක හරියට ලියලා දෙකිනවා. හේතුවක් ලියනවා නම් ඒ හේතුවේ ඵලය මොනවා හරි දෙයක් සිද්ධ වෙන්න හේතුව හරියට ලියවිලාද කියලා බලන්න. ඊට පස්සේ එසේ එකක් ලියලා වැඩක් නැහැ. ඒකට අදාළ විද්‍යාත්මක වචන ටික නැතුව සයන්ටිෆික් ටර්ම්ස් ටික නැතුව එසේ ලියලා වැඩක් නැහැ. බලන්න එසේ එකට අදාළ විද්‍යාත්මක වචන ටික ඔක්කොම ඔයාටින් ලියුණාද කියලා. මම ඇනලිසිස් එකේදී පෙන්නන්නම් මේ විද්‍යාත්මක වචන පවා
හැම එකකටම මම දාලා තියෙනවා. හරි. ඊට පස්සේ ඒවා හරියටම ලියුණාද කියලා බලන්න ඕනේ. අවසානයට ඔයාගේ ඩයග්‍රෑම් එක බලන්න. ඔයා ඩයග්‍රෑම් එක නම් කරාද සහ ඩයග්‍රෑම් එකේ සියලුම කොටස් නම් කරාද කියලා. ඒක චෙක් කරන්න. ඊට පස්සේ ඔයා ලියපු එසේ එකේ ඔයාටම ආයි කියවද තේරෙනවා මොනවා හරි වැරදි පරස්පර විරෝධී තැනක් ඔයා අතින් වෙලාද කියලා. ඒකත් ආයි චෙක් කරන්න. මේ චෙක් ලිස්ට් එක මාර වැදගත් වෙයි. මම ආයි කියන්න යන්නේ නැහැ. මේ වීඩියෝ එකක් නේ. ඔයාට ඕනනම් ආයි අරගෙන ලියා ගන්න පුළුවන්. ඒ ප්‍රශ්න ටික ඔයාගෙන්ම අහගෙන බලන්න එසේ එක ඔයාට සැටිස් විදිහට ලියවිලාද කියලා. හරි. ඊට පස්සේ ඔයාට කියන්න තියෙන්නේ මේ එසේ එක ලස්සන මෙසේ එක ලියන්න උත්සාහ කරන්න එපා. එක්සැමිනර්ට මාකින් පොයින්ට්ස් ටික හරිම පැහැදිලිව බලා ගන්න පුළුවන් විදිහට එසේ එක ලියවිලාද කියලා ඔයා බලන්න ඕනේ. හරි. එතකොට ඒ ටික තමයි මේ බයෝ එසේ එක සම්බන්ධයෙන් මට ඔයාලට දෙන්න තියෙන ටිප්ස් ටික. හරි. දැන් අපි බලන්න යන්නේ 2026 A level විභාගෙට කියලා මම අනුමාන කරන එසේස් 40. එතකොට මේ අනුමාන ටික මම හැදුවේ මොන විදිහේ தত্ত্ব විශ්ලේෂණයක් මත පදනම්ද කියලා මම කිව්වම වීඩියෝ එක මුලදීම සහ වෙබ්සයිට් එක බලද්දිත් ඕගොල්ලන්ට තේරෙයි ඒක මොන වගේ එකක්ද කියලා. සහ මේ එසේස් 40ට අමතරව තව ඕගොල්ලොන්ගේ ඉස්සෙල්ලා දීපු එසේස් ඊට පස්සේ ඔයාම තව හොයලා ඉවරලා තෝරගත්තු එසේස් ඊට අමතරව පළාත් පේපර්ස් වල ඇවිල්ලා තියෙන එසේස් ඒ විදිහේ දේවලුත් පරිශීලනය කරලා ඔයාට පුළුවන් වුණනම් මේ 40 තවදුරටත් 50කට 60කට වගේ වැඩි කරලා ඒ විදිහට සූදානමක් ඇතුළ ඇස් වෙන්න පුළුවන්. මම මේ දෙන්නේ මම දත්ත විශ්ලේෂණයකින් තෝරගත්තු මේ පාරෙන්ද වැඩිම සම්භාවිතාවක් තියෙන එසේස් ටික තමයි දැන් පෙන්වන්න යන්නේ. හරි. එතකොට මේ තියෙන්නේ ඒක මෙතන මුලින්ම දීලා තියෙනවා මේක ඉංග්‍රීසි සිංහල මාරු කරගන්න පුළුවන් ලැන්ග්වේජස් ඕන කෙනෙක්ට. මේ මුලින්ම මම ඒ ටික පෙන්නලින්නම්. 2026 ප්‍රමුඛතා කියන යටතේ දාලා තියෙනවා ඒ එසේස් ටික. ඒ එසේස් 40ත් මම වර්ග කරලා තියෙනවා මුලින්ම හයි ප්‍රයොරිටි එසේස් 22කුත් මොඩරේට් ප්‍රයොරිටි එසේස් 18කුත් විදිහට. හරි. එතකොට මේ ටිකට තමයි ඔයා වැඩිම අවධානයක් දෙන්න ඕනේ මේ හයි ප්‍රයොරිටි ටික. එතකොට ඒ ටික අනිවාර්යෙන් වැඩියෙන් බලාගන්න. ඒවා නොබලලා නම් යන්න එපා. මං කියන්නේ මේ ටිකෙන්මයි එන්නේ කියලා. හැබැයි මට මෙතනදි කියන්න පුළුවන් එකම විද්‍යාත්මක කාරණාව සම්භාවිතාව. හරි. මේක අනිකුත් ගෙසෙසස් වලට වඩා මේක ටිකක් විශේෂයි කියන එක ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ. සම්පූර්ණ දත්ත ඇනලයිස් කරලා හරි මෙතන මේ SS රෙකෝඩ්ස් 86ක් තියෙනවා ඩේටාබේස් එකේ. සම්පූර්ණ 2019 ඉඳන් 25 වෙනකම් ප්‍රශ්න සියල්ලම ඊළඟට සිලබස් එකේ හැම යුනිට් එකක්ම කවර් කරලා ඒ වගේම විභාග වසර 7ම කවර් කරලා හදපු අංග සම්පූර්ණ විශ්ලේෂණයක් මෙතන තියෙන්නේ. එතකොට මේ මත තමයි මේ ප්‍රමුඛතා ටික මම දාලා තියෙන්නේ. ඒකින්ද මේකෙන් එන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා. එනවමයි කියනවා නෙවෙයි. ඒකින්ද මේ ටික නොබල යන්න එපා. අනිත් කුත් දේවලුත් බලන අතරේ කියන්නේ එසේස් විතරක් නෙවෙයි MCQs තියෙනවා, ස්ට්‍රක්චර් එසේස් තියෙනවා. ඒ සියල්ල බලන අතරේ මේ ටික නොබල යන්න එපා කියලායි මම කියන්නේ. හරි. ඒතර ඒ ටික දාලා තියෙනවා. මේ වෙබ්සයිට් එකේ link එක මම description එකේ දාන්නම්. ඕගොල්ලෝ නිවි හැනිහිල්ල බලන්න පුළුවන්. මම මේ කියන්නේ පැහැදිලි කර ලොකු වෙලාවක් ගන්න නැහැ. හැම කරුණක් ගානෙම කියන්නේ නැහැ. මේක වෙබ්සයිට් එක ඕගොල්ලන්ට බලද්දි තේරෙයි මොන වගේ දෙයක්ද මේක කියලා. හරි. මේ තියෙන්නේ එසේස් ටික. හරි. මුලින්ම මම එන්නම්. මේ තියෙන්නේ දල විශ්ලේෂණය රචනා ප්‍රශ්න වලට තේරුම් අරගෙන මේ වැඩේ කරන්න ඕනේ කියන එකයි මේකෙන් කියවෙන්නේ. සහ මුලින්ම දාලා තියෙනවා top 6 මාතෘකා ටික. මේ ටික නම් අනිවාර්යෙන් බලාගෙන යන්න. ඊට පස්සේ දාලා තියෙනවා මේ සම්පූර්ණයෙන්ම පාස් පේපර් එසේස් සහ මාකින් පොයින්ට්ස් ඔක්කොම කොළ පෙරලා පිටු පෙරලා බලන්න දෙයක් නැහැ. සියල්ලම මෙතන දාලා තියෙනවා. 2019 ඉඳන් 25 වෙනකන් ආවපු හැම පාස් පේපර් ප්‍රශ්නයක්ම සයවැ සියලුම මාකින් පොයින්ට්ස් මෙතන අර විස්තර කියලා තියෙනවා කොටසක් එදන්ට කියලා බලන්න පුළුවන්. හැම එසේ ප්‍රශ්නයකටම යුනිට් එක මොකද්ද? සිලබස් එකේ කම්පිටන්සි ලෙවල් එක මොකද්ද? ඒක නම් ලොකුවට ඔයාලට වැදගත් නෑ. මේක මට ඇනලිසිස් එකට තමයි වැදගත් උනේ. ඊට පස්සේ මේ කමාන්ඩ් වර්ඩ් එක මොකද්ද? සහ මාකින් පොයින්ට්ස් මොනවද? හරි. මාකින් පොයින්ට්ස් ඔක්කොම දාලා නෑ. හැබැයි වැදගත් මේවා ටික දාලා තියෙනවා. හරි. සරල පැහැදිලි කිරීමක් තියෙනවා. ආන්සර් ස්කෙලටන් එක කොහොමද හදාගන්න ඕනේ කියලා තියෙනවා. සහ සියලුම කියන්නේ වැදගත් මාකින් පොයින්ට්ස් ඔක්කොම දාලා තියෙනවා. ඊට පස්සේ අනිවාර්ය සයන්ටිෆික් ටර්ම්ස් මෙතන දාලා තියෙනවා. සහ ඩයග්‍රෑම් එකක් ඕන නම් ඒ ඩයග්‍රෑම් රික්වයර්මන්ට් එක දාලා ඇති. මෙතන ඩයග්‍රෑම් එකක් අවශ්‍ය වෙලා නැහැ. ඒකින්ද දාලා නැහැ. ඊළඟට කොමන් එරර්ස්. හරි. මේ එසේක ලියද්දි වරදින්න පුළුවන් තැන් දාලා තියෙනවා. මේ වරදින්න පුළුවන් තැන් ටික මම වෙනම වෙබ්සයිට් එකේ පල්ලෙහා තැනක දාලා තියෙනවා. සිසුන් අතින් සුලභව සිද්ධ වෙන වැරදි කියලා. ඒකෙදී බලමු. මේ ඊට අමතරව මේ ප්‍රශ්නයක් ගානෙත් මම ඒක දාලා තියෙනවා. හරි. එතකොට හැම එසේ ප්‍රශ්නයකටම මේ විස්තර ටික හැමමයි හැම එකක්ම ඕනනම් චෙක් කරලා බලන්න, ක්ලික් කරලා බලන්න. ඔයාට ඕන ප්‍රශ්නයක ඕන විස්තරයක් දාගන්න පුළුවන්. තව සටහන් පෙන්වන්න කියන තැනින් ඕනම එසේ ප්‍රශ්නයක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. 2025ට යනකම් සියලුම ප්‍රශ්න ටික මෙතන දාලා තියෙනවා. හරි. එතකොට ඒ ටික අවශ්‍ය විදිහට බලන්න ඕගොල්ලන්ට මාර වැදගත් වෙයි. මේ තියෙන 2025 අවසාන ප්‍රශ්නේ. ඒ වෙනකම්ම සියල්ල දාලා තියෙනවා. හරි. ඊට පස්සේ ඒ තියෙන්නේ පාස් පේපර්ස් වල විශ්ලේෂණය. එතකොට මෙතන තියෙනවා ඒකක විශ්ලේෂණය මොන වගේද කියලා. ඒ කියන්නේ පාස් පේපර්ස් වලට ප්‍රශ්න ඇවිල්ලා තියෙන යුනිට්ස්. එතකොට ශාකාකාරයේ හා කෘත්‍ය යටතේ රෙකෝඩ්ස් 10ක් තියෙනවා. සත්වාකාරයේ හා ක්‍රියාකාරීත්වය යටතේ රෙකෝඩ්ස් 26ක් තියෙනවා. එතකොට මේ දෙක තමයි වැදගත්ම මාතෘකා දෙක.
එතකොට ඒ ටික දාලා තියෙනවා. ඊට අමතරව මේ දෙවෙනි පාඩමිනුත් රෙකෝඩ්ස් 10ක් තියෙනවා. රෙකෝඩ්ස් කියන්නේ මේ ප්‍රශ්න හරි. ඊළඟට කම්පිටන්සි කවරේජ් මැප් එකක් දාලා තියෙනවා. මේ කියන්නේ කම්පිටන්සි ලෙවල්ස් මොන අවුරුදු වල මොන විදිහටද චෙක් වුනේ කියන එක. හරි. ඒකත් මෙතන දාලා තියෙනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඊට පස්සේ පුනරාවර්තන පරතර සහ ඒකාබද්ධතා. මේ වෙනකන් ඇවිල්ලා තියෙන ටොපික්ස් කොහොමද රිපීට් වෙලා තින්නේ? මේ වෙනකන් ඇවිල්ලා තියෙන ටොපික්ස් කොහොමද ඇවිල්ලා තින්නේ? මොන යුනිට්ස් වලින්ද ඇවිල්ලා තින්නේ? ඒ සියල්ල දාලා තියෙනවා. කමාන්ඩ් වර්ඩ්ස්. හරි. මේක නම් ලොකුවට වැදගත් නෑ. හැබැයි පැහැදිලි කරන්න කියලා තමයි 24ක්ම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පැහැදිලි කරන්න විස්තර කරන්න මේ විදිහට ඒ වචනේ වෙනස ඔයගොල්ලන්ට තේරෙනවන්නේ. මේ විදිහට ලියන්න ඕනේ. හරි. ඊට පස්සේ රෙපිටිෂන් මැට්‍රික්ස් එක දාලා තියෙනවා. මේක මාර වැදගත්. මේක කියවලා බලන්න හැම කෙනෙක්ම මේ සියල්ලම මම කියන්නේ නෑ මේ වෙලාවේ. පරිණාමවාදයට තේ 2019 සහ 24 කියන දෙකේම ඇවිල්ලා තියෙනවා එක විදිහවලට. කියන්නේ ට්‍රාන්ස්ෆෝම් වෙලා. මුලින්ම 19 ස්වභාවික වර්ණවාදය ගැන අහපු එක 24 අහනවා ඩාවින් වොලස් නිරීක්ෂණ සහ අර්ථකථන. හරි. ඒ විදිහට. අර එක අවුරුද්දක අහපු ප්‍රශ්නයක් ට්‍රාන්ස්ෆෝම් වෙලා වෙන විදිහකට පරිවර්තනය වෙලා තවත් අවුරුද්දක ඇහිලා තියෙනවා. ඒව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ විදිහේ රෙපිටිෂන්ස් කීපයක් මම මෙතන දාලා තියෙනවා. හරි. ඊට පස්සේ යුනිට් ඉන්ටග්‍රේෂන්ස්. ඒ කියන්නේ දැන් තියෙන බයෝ එසේ විපරේ තියෙන ප්‍රවණතාවක් තමයි එක එසේකේ අණු කොටස් දෙකක් අහනවා පාඩම් දෙකකින්. එතකොට එක පාඩමක් අතහැරලා ගියප එකට ඉවරයි. එහෙම අහනවා. හරිද? එතකොට 2019 සහ 25 යාලා තියෙනවා මෙන්න මේ යුනිට් 2 සහ යුනිට් 7 එක දෙවෙනි පාඩමයි හත්වෙනි පාඩමයි දෙකම එකතු කරලා අහලා තියෙනවා. ඉතින් DNA වල ව්‍යුහේ ප්‍රතිලේඛනයේ විසංගමනේ ඔන්න ඔය සෙට් එක එකට දාලා අහලා තියෙන ප්‍රශ්න කිහිපයක්. ඊට පස්සේ යුනිට් 4 සහ යුනිට් 8 ඔය ඒ පාඩම් දෙක එකතු කරලා අහලා තියෙනවා. මෙන්න මේ විදිහට ශාක අනුවර්තන ආතති වලට දක්වන ප්‍රතිචාර අර පරිසරය සහ ශාකාකාරයේ තියෙන ප්‍රශ්න කිහිපයක් එකට පොයින්ට්ස් කිහිපයක් එකට ප්‍රශ්න කරන විදිහට අහලා තියෙනවා. ඊට පස්සේ පස්වෙනි පාඩමයි නවවෙනි පාඩමයි ප්‍රතිශක්තිය එන්නත් රෝග පාලනය ශුද්ධ ජීවි යෙදුම් අන්න ඒ ටික ලින්ක් කරලා අහලා තියෙනවා. අන්න ඒ විදිහේ යුනිට් ඉන්ටග්‍රේෂන්ස් පිළිබඳවත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ ඒකට මහන්සි වෙද්දී. හරි. ඊට පස්සේ අර පාස් පේපර්ස් වල රෙකෝඩ්ස් මත ප්‍රමුඛතා විශ්ලේෂණය දාලා තියෙනවා. මෙන්න මේ ටික තමයි පාස් පේපර්ස් වලින් මෙතෙක් දුරට ඇහිලා නැතිව තියෙන්නේ. හරි. ඊට පස්සේ ඒ සම්බන්ධ විස්තර ටිකුත් දාලා තිනවා. මේ පාස් පේපර්ස් වල ඒවා ලොකුවට වැදගත් වෙන්නේ නැහැ මේ වෙලාවේ. ඒ කියන්නේ පාස් පේපර්ස් වල ඇහිලා තියෙන දේවල් ආයි ඇහෙන්න තියෙන සම්භාවිතාව අඩුයිනේ. මේ ඇහිලා තියෙන ටික තමයි දාලා තියෙන්නේ. හරි. එතකොට එහෙම තියෙනවා. ඊගාවට තමයි ඕගොල්ලන්ට වැදගත්ම වෙන ටිකදී මම මුලින්ම මේක පෙන්නුවා. 2026 රචනාවලට සූදානම් වෙන්න ඕන ප්‍රමුඛතා ටික. ඒක බලන්න. ඊට පස්සේ මේ එක එසේ එකට දාලව මේ මම දාලා තියෙන පොඩි රිවිෂන් ප්ලෑන් එකක්. මේ මොකද්ද? පළවෙනි සේක. හරි. මානව සැකිලි පේශි සංකෝචන වීමේ යාන්ත්‍රණය අනිවාර්යෙන් ඉන්න පුළුවන් එකක් නේ මේ පාර ගොඩක් අය ගෙස් කරන ගන්නේ. ඒක ලොකු සම්භාවිතාවක් තියෙනවා. කියන්නේ ගොඩක් අය ගෙස් කරනවා වගේම මගේ ඇනලිසිස් එක අනුවත් ඒක උඩින්ම ආවා. හරි. ඒකින්ද මේ සෑහෙන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා වෙන්න සම්භාවිතාවක් තියෙනවා. අනිවාර්යෙන් වෙනවා කියනවා නෙවෙයි. හරි. එතකොට ඒකට අදාළව මූලික දැනුම මොන වගේද වගේ තියෙන්න ඕනේ. ඊට පස්සේ රචනා සෙලස්ම කොහොමද හදාගන්න ඕනේ. ඊට පස්සේ ඒකට මාකින් පොයින්ට්ස් මොන වගේද වෙන්න ඕනේ. ඊළඟට කෙටි පුනරීක්ෂණ පත්‍රිකාවක් දාලා තිනවා වැරදි අවම කරගන්න. එතකොට ඒ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. එක එසේකට විතරයි එහෙම දාලා තියෙනවා. ඒක බලලා වාට අනිත් ඒවාටත් ඒ විදිහට හදාගන්න පුළුවන් වෙන්න. හරි. ඊට පස්සේ අනිත් හැම මාතෘකාවකටම අදාළව මම දාලා තිනවා ඇයි මම මේක ගෙස් කරන්න කියන එක. හරි. රේෂනල් එක. කියන්නේ DNA ප්‍රතිඵලිතය කියන එක ඇයි මම ගෙස් කරන්නේ? DNA වල ව්‍යුහේ 2021 දී පරීක්ෂා කරලා තියෙනවා. හැබැයි සම්පූර්ණ DNA ප්‍රතිඵලිත ක්‍රියාවලිය පහුගිය වසර 7 තුලම ප්‍රධාන රචනාවක් විදිහට අවිලා නැහැ. ඒ හින්දායි මම මේක ගෙස් කරන්නේ. ඒ විදිහට හැම මාතෘකාවකටම ඇයි මම මේක ගෙස් කරන්නේ කියන එක ගැන තර්කානුකූල කාරණාව මම දාලා තියෙනවා. හරි. ඊට පස්සේ essential terms මොනවද? කියන්නේ අනිවාර්ය scientific terms තියෙනවනේ. මෙන්න මේ දේවල් අනිවාර්යෙන් එන්න ඕනේ. ඒ දේවලුත් දාලා තිනවා හැම එකකටම දාලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ගිහිල්ලා. ඊට පස්සේ මේ moderate priorities ටික ඒ ටික දාලා තියෙනවා. ඒවා බලන්න පුළුවන්. ඊට පස්සේ essay plans සහ revision plans දාලා තියෙනවා මෙතන මේ තියෙන past papers essays වල revision plans ඒවත් බලන්න පුළුවන් මෙතනින්. essay plan එක මොකද්ද? ඊට පස්සේ marking points මොන වගේද? සුලභ වැරදි මොනවද? ඊළාට ප්‍රශ්නය පුනරාවර්තනය කියන්නේ ට්‍රාන්ස්ෆෝම් වෙලා ආයෙන්න පුළුවන් අවස්ථා මොනවද? මේ විදිහේ දේවල් දාලා තියෙනවා past papers ටික ඇසුරෙන්. ඊට පස්සේ ආවෝ දාලා තියෙනවා සිසුන් බහුලව කරන වැරදි. අනිවාර්යෙන් මේ ටික නම් කියවලා යන්න ඒ ලෙවල් එකේ පේපරේ ලියන්න කලින් මම ඔක්කොම කියවන්න යන්නේ නැහැ මේ වෙලාවේ. වීඩියෝ එක දිග්ගැස්සෙන හින්දා මේකේ ලින්ක් එක මම දානවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒකට අරගෙන අනිවාර්යෙන් කියවන්න. අනිවාර්යෙන් වැදගත් වෙයි. හරි. ඒ සුලභ වැරදි ටික මම මෙතන දාලා තියෙනවා පාඩමෙන් පාඩමට. හරි. පාඩමෙන් පාඩමටත් දාලා තියෙනවා පොදු වැරදි පොදුවේත් දාලා තියෙනවා. ඒ විදිහට බලන්න සෑහෙන වැඩක් ගන්න පුළුවන් වෙයි මේකෙන්.
ඊගාවට මේ විශ්ලේෂණය කොහොමද ඔයා ඵලදායී පාවිච්චි කරන්න ඕනේ කියන එකත් මම අන්තිමට දාලා තියෙනවා. අනිවාර්යෙන් මේ ටිකත් කියවන්න ඇනලිසිස් එක පාවිච්චි කරන්න කලින්. හරි. ඊට පස්සේ ඒ ටික තමයි තියෙන්නේ ෆයිනල් වර්ඩික්ට් එකත් කියලා බලන්න. මේ ඉතුරු වෙලා තියෙන කාලේ කිසිම විදියකින් අපතේ යවන්න එපා. මේ තියෙන්නේ ඔයාගේ ජීවිතයේ වටිනම කාලේ. මේ කාලේ ආයි ආපස්සට හැරිලා මතක් කරද්දි තමයි තේරෙන්නේ මොනතරම් වටින කාලයක්ද කියලා එක. ඒ කියන්නේ මේ කාලේ ඔයා කරන කැපවීමට ඔයා කරන කට්ටට අනිවාර්යෙන් අනාගතයේදී සෑහෙන්න සලකනවා, සෑහෙන්න ගෙවනවා, සෑහෙන්න ගරුත්වයක් ඔයාට අනිත් පැත්තට ලැබෙනවා. අදටත් මං ආපස්සට හැරිලා බැලුවාම ඒ කියන්නේ මගේ ජීවිතයේ තියෙන අමාරුම කාලයක් තමයි ඒක. සහ ආයෙ මතක් කරලා බලද්දි මාර විදියට සතුටු හිටින කාලයක් ඒක. ඒකින්ද මේ කාලේ අමාරුයි, පාඩම් කරන්න මතක හිටින්නේ නැහැ, නිදි මතයි එපා වෙනවා. එහෙම තමයි. හැබැයි මේ විදිහට පුළුවන් තරම් ප්ලෑන් එකක් ඇතුව වැඩ කරන්න පුළුවන් හැම තප්පරයකින්ම උපරිමේ අරගෙන මහන්සි වෙන්න. ඔයගොල්ලන්ට කවදාවත් වරදින්නේ නැහැ. ඉතින් එහෙනම් මේකෙන් මං හිතනවා වැඩක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඒගොල්ලෝ වැඩක් ගත්තා කියලා හිතනවා නම් ඒ අදහස මට කමෙන්ට් එකක් විදිහට දාන්න. සහ මේ පුළුවන් උපරිමෙන් මහන්සි වෙලා වැඩ කරන්න. මම දන්නවා බයෝ වලට කොච්චර ස්ට්‍රගල් එකක් තියෙනවද කියලා. අනිත් දෙක කෙමිස්ට්‍රි ෆිසික්ස් ගොඩක් අයට ෂේප් එකේ පුළුවන්. බයෝ තමයි ගොඩක් අය අමාරු කරන් ඉන්නේ. සහ බයෝ වල තමයි ගොඩක් අය ලකුණු අඩු කරන් ඉන්නේ මේ දවස්වල. මේකින්ද ඒකට සෑහෙන හොඳ උදව්වක් වෙයි මේක. සහ බයෝ වලට බයෝටික් කොට දාගන්න දගලන වගේ යාළුවටත් මේක මතක් කරලා ෂෙයා කරන්න. එයත් මේකෙන් වැඩක් ගනී කියලා හිතෙනවා නම්. ඒකින්ද මේ විදිහට හැමෝටම උදව් කරමින් හැමෝත් එක්කම සුවදව කටයුතු කරමින් වැඩ කරන්න උපරිමයෙන් මහන්සි වෙන්න. අනිවාර්යෙන් මේ මහන්සිය අපත යන්නේ නැහැ. එහෙනම් ජය වේවා. ඔයගොල්ලොන්ගේ හිතන රිසල්ට් එකටම යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා.